මගේ මේ කොණ්ඩේ ආපු විදිය this candle මට I bought Raffaello and Ferrero Rocher. Hello guys, welcome back to MS Vlog. අද මගේ මේ busy life එකත් එක්ක ඇත්තටම මට vlog එකකුත් දාන්න බැරි වුණා recently. But I got due back, so මම ආවා. අද අපි බලන්නේ මගේ මේ vlog එකේ කොහොමද මගේ දවස වෙන්නේ කියලා. ඒ කියන්නේ මගේ දවසේ මං ගෙදර ඉන්න දවසේ විශේෂයෙන්ම මොනවද කරන්න කියලා. ඉතින් මම හිතනවා ඔයාලා හොඳින් ඉන්නවා ඇති කියලා. So welcome again. ඉතින් අද මගේ මේ vlog එකෙන් ඔයාලට මං ගෙනාවේ මම මොනවද free time එකේ එහෙමත් නැත්නම් මගේ work and leisure time එක balance කරගන්නේ කොහොමද කියලා. මං හිතනවා ඔයාලටත් මේක මොටිවේෂන් එකක් වෙයි කියලා. ඔයාලගේ ඔයාලට කම්මැලි වගේ හිතනවා නම් ඔයාලා කොහොමද ඕගනයිස් වෙන්නේ ඒ වගේම අපේ ලයිෆ් එක හරියට බැලන්ස් කරගන්න කියලා මං හිතනවා මේකෙන් ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් කියලා. ඉතින් මගේ vlogs purpose එක මේක තමයි. This candle මම මේක recently ගත්තේ. But මම පොඩ්ඩක් clean වුණාට පස්සේ මේක light up කරන්න බලාගෙන ඉන්නේ. So I finished my workout. ඉතින් ඔයාලට බලාගන්න පුළුවන් මම workout කරලා උදෙන්ම ඊට පස්සේ මම පොඩ්ඩක් ගෙදර අස්පස් කරලා මං කොහොමද ගෙදරයි මාවයි දෙන්නම clean එකෙන් තියාගන්නේ කියලා. ඇත්තටම අද මගේ workout එකෙන් තමයි අද දවස ආරම්භ වුණේ. පස්සේ මම ගෙවල් අස්පස් කරන්න ගත්තා. දැන් මම shower එකකුත් දාගෙන ඉන්නේ. මේ සීතල කාලේ නම් ඇත්තටම හරිම අමාරුයි. අනිවාර්යයෙන්ම shower දාගෙන පස්සේ wash shower පස්සේ අනිවාර්යයෙන්ම බඩගිනි කියන එක නම් බලාගෙන ඉන්නවා. දැන් මං යන්නේ කන්න. අනිත් දේ තමයි මම ගෙදර ඉන්නකොට අනිවාර්යයෙන්ම පෝෂ්‍යදායක ආහාර තමයි ගන්නෙ. මොකද වැඩ කරන දවස්වලට අපි busy නිසා අපේ busy schedules එක අපිට impossible වෙනවා හරියට ගෙදරදී healthy විදියට ආහාරයක් හදාගන්න. අපි දැන් කොණ්ඩේ වේල ගමු. කොණ්ඩේ blow dry කරගෙන එන්නම්. ඉතින් මම මෙහෙම ටයිම් එකක් තිබුණාට මම කොණ්ඩේට ගොඩාක් හොඳ ට්‍රීට්මන්ට් එකක් කරන්න තමයි බලාගෙන ඉන්නේ. මොකද අපි දන්නවා අපි ස්ට්‍රෙස් වුණාම ඉස්සෙල්ලාම බලපාන්නේ ස්කැල්ප් එකට සහ කොණ්ඩේට. ඉතින් ගොඩක් අය කොණ්ඩේ යන්න ගන්නවා. එතකොට කොණ්ඩේට හරියට ට්‍රීට්මන්ට් එකක් නැති වෙනවා. ඉතින් ඒකෙන් වෙන්නේ
අපේ මේ තියෙන අපිට මෙම ඒකෙන් වෙන්න අන්තිමට කොන්ඩ යන එක ඉතින් හරි ට්‍රීට්මන්ට් එකක් නැතිවුණාම අර නිකං එක්සෑම්පලයක් ගත්තම ගහක් වගේ තමයි හරියට වතුර ටික හරියට පොහොර ටික හරියටම කයා කරන්න නැතිවුණ හම ගහ වුණත් අන්තිමට මැරෙනවා ඉතින් ඒ වගේ තමයි මට මෙහෙම විශේෂයෙන්ම මෙහෙම ගෙදරින්න වෙලාවක මට මෙහෙම ට්‍රීට්මන්ට් එකක් මං ගොඩක් කලාට මං ගෙදරන්න දවස්වලට තමයි මෙහෙම ට්‍රීට්මන්ට් කරන්නේ so it's like this වලින් ඇත්තටම මම ගේන්න බලාපොරොත්තු වෙන්නේ මොටිවේෂන් එකක් සහ ඒ වගේම self love මං හිතන්නේ මේ self love කියන එක girls ලට විතරක් නෙමෙයි boys ලට මං හිතන්නේ මේක මගේ ඔපිනියන් එකේ මේක හැමෝටම අවශ්‍ය දෙයක්. ඉතින් අපි මේ busy life එකත් එක්ක මේ කාට routine එක වෙනස් වගේම එයාලට අදහස් සහ එයාලට තියෙන්න පුළුවන් එයාලට ආස වෙන ටයිම් එකක් එයාලගේම ටයිම් එකක් ඉතින් සමහරකට වෙන කෙනෙක්ට සමහරකට මට පර්සනලි මං ආසයි තනියෙන් වෝක් එකක් යන්න ඒ වගේම නැත්තම් බුක් එකක් කියවන්න නැත්තම් මේ වගේ මොන හරි මට ට්‍රීට් කරගන්න නැත්තම් මූවි එකක් බලන්න ඉතින් එක කෙනාට ඒක වෙනස් වෙන්න පුළුවන් ඉතින් මේක girls ලා විතරක් නෙමෙයි so not something regarding the feminism so මේක ගොඩක් deep දෙයක් මේක මං හිතන්නේ අපි හැමෝටම old young ඕනම කෙනෙක්ට අවශ්‍ය time එකක් තමයි මං හිතන්නේ මේ me time එක ඉතින් මේ me time එක නැති වුණාම ගොඩක් අය stress වෙනවා එයාලා නෙමෙයි එතකොට ගොඩක් අය හරි nervous වෙනවා so මං ඔයාලට කියන්නේ හැමතිස්සෙම ඔයාලගේ ඔයාල කොච්චර බිසි වුණත් ඔයාලගේ මේ ටයිම් එක කොහෙන් හරි පොඩි දෙයක් හරි අඩුම ගානේ විනාඩි 5ක් විතර භාවනා කරන්න එක මේ වගේ ටයිම් එකක් විනාඩි 5ක් හරි දවසෙන් වෙන් කරගන්න පුළුවන් විනාඩි 10ක් හරි 20ක් හරි ඒක වඩාත් හොඳයි. ඉතින් මේ වගේ ටයිම් එකක් අනිවාර්යයෙන්ම ඔයාලත් ස්පෙන්ඩ් කරන්න with yourself. මේ ප්‍රැප් කරගත්ත බියුටි මාස්ක් එක ඇප්ලයි කරන්න යන්නේ එහෙම ඇප්ලයි කරන්න බෑනේ මොකද මයි කොණ්ඩේ අනිවාර්යෙන් මට ඒක නිසා මම මේක යූස් කරනවා බියුටි බෑන්ඩ් එකක් මේක ඇප්ලයි කරගන්න පුළුවන් මම මේක ඇප්ලයි කරගෙන මෙන්න හරි මම දැන් මේක ඇප්ලයි කරගෙන තියෙන්නේ මේක ගාලා මම 30 minutes ඉන්න ඕන so see you in 30 minutes So 30 minutes වුණාට පස්සේ මේක හොඳට ස්කින් එකට වේලෙනවා. ඔයාලට පේනවා ඇති දැන් හොඳටම මේක ගල්වලා තියෙන මගේ ස්කින් එකට. So අපි දැන් මේක වොෂ් කරගමු. මට පේන්නේ මම වොෂ් කරාගත්තට පස්සේ පේනව නේද? හරිම ස්මූත් ස්කින් එක, හරිම ක්ලියර්, හරිම බ්‍රයිටර් ස්කින් එකක් තමයි මේ බියුටි මාස්ක් එකෙන් වෙන්නේ. වෙන ඉෆෙක්ට් එකක්.
මට අද පොඩි ක්‍රේවිං එකක් තියෙනවා. පොඩි ක්‍රේවිං එකක් කිව්වට ඇත්තරම මට චොකලට් නැතුව නම් ඉන්න බෑ. මං හිතන්නේ chocolate කියන්නේ it's a part of me. ඉතින් මං හිතන්නේ මං තව පොඩ්ඩකින් අනිවාර්යෙන්ම මම සුපර් මාකට් නම් යයි. මොකද වෙන මුකුත් හිතන්නේ මේ chocolate නිසා. So මම මෙහෙම තමයි ගෙදර ඉන්නකොට ස්පෙන්ඩ් කරන්නේ දවස. මේ වගේ මී ටයිම් එකක් හදාගෙන මගේ ගැන බලලා මට පුළුවන් හොඳ hair care routine එකක් කරලා මගේ මයින්ඩ් එකත් ඒ වගේම ෆීඩ් කරන්න මොන හරි හොඳ බුක් එකක් කියවලා මේ වගේ හොඳ ටී එකක් එන්ජොයි කරලා so it's like this අපිට පුළුවන් මං හිතන්නේ ඔයාලා මං අද සුපර් මාකට් එකකට එක්කන් යන්නම්. Let's go to supermarkets. I was craving for a chocolate. End up buying something else too. Monday supermarket ගිහින් ආවා විතරයි. මම ඉතින් ඔයාලා දන්නවනේ. ඔයාලා දන්නවයි මම සුපර්මාකට් එකට ගියේ කියලා. I was craving for a chocolate. But end up buying two. I think mama chocolates ගන්න තමයි ගියේ. මට ලොකු craving එකක් තිබ්බා. කොච්චර healthy කෑවත් මට chocolate නැතුව නම් ඉන්න බෑ. ඒක මම අඳුරන ඕනම කෙනෙක් දන්නවා. So I bought Raffaello and Ferrero Rocher both. මේක නම් මට ටිකක් try කරන්න ඕන වුණා. කොක්කෝ මන්දර්ලා කියන එක තමයි මෙන්න මේක but මෙතන මේ සපත්තු මලක් තියෙනවා නේද? This is so interesting. මේක නම් usually මම ගන්න එක nocciola කියන්නේ ඉතාලියන් වලින් nuts වලට. මේක walnuts. So අපි මේක try කරමු. එකක් හදන්නේ coconut and මාන්දර්ලා කියන්නේ almond වලට. ඉතින් අපි බලමු මේ දෙක කොහොම වේද කියලා. Let's try this one. මෙන්න මේක තමයි. Let's try. Let's take a bite. හරිම creamy. හරිම coconut රසක් එන්නේ. මේ වෙලාවේදී coconut කිව්වම ලංකාව තමයි හදවතින්ම මතක් වෙන්නේ. Good choice මදු. මේක අපි try කරමු නේද? මේක golden color. Open here. Ooh. Let's take a bite. Cheers. dark chocolate flavor එක තියෙනවා. අනිත් එකට වැඩිය. අනිත් එක ගොඩක් creamy coconut රසක් තමයි එන්නේ. මේක නම් chocolate.
ඊට පස්සේ මම ගත්තා මේ දවස්වල අපේ වින්ටර් සීසන් එකත් එක්ක ඇත්තටම එපා වෙලා ඉන්නේ. මොකද ඇත්තටම සීතලයි. මම ගත්තා මෙයාව. මගේ ලිප් බාම් එක ඉවර වෙලා තිබ්බේ. සෝ මම මේක ගත්තා. ඒක ගත්තට පස්සේ ඉතින් මට එයාලා තව සැම්පල්ස් වගේකුත් දුන්නා. මට අද මුළු දවසම අමතක වෙලා තිබ්බේ මෙන්න මේක වාස් එකකට ලස්සනට දානවා කියලා. එහෙනම් අපි ඒක දැන් ලස්සනට දාමු. මේකේ මේ වගේ පැකට් එකකුත් එනවා. මම නම් මේක මේ ෆස්ට් ටයිම් මෙහෙම දකින්නේ. මේක මෙහෙම කඩලා වතුරට දාන්න තමයි කියලා තියෙන්නේ. මම දන්නේ නැත්නම් මොකක්ද කියලා මේක නම්. මේක දාමු. Voila! Entire මගේ rose sticker. අද අපරාධේ මට අද උදේ වුණා but it's okay. දැන් කොහොමද try වෙලා තියෙන්නේ. මෙහෙම තමයි මම හදාගත්තේ ඒක. මම ඇත්තටම හිතන්නේ අර පැකට් එකෙන් අපි දැම්මේ මේක ටිකක් කල් අපිට මෙහෙම වතුරට mix කරලා තියාගන්න පුළුවන් ඇති. ඒ වගේ දෙයක් තමයි. මෙහෙම තමයි මගේ ඕෆ් ඩේ එක. මගේ රූටින් එක මම බැලන්ස් කරන්නේ මෙහෙමයි. අද ඔයාලා මගේ දැක්කේ මුළු දවස පුරාට මම කරපු දේවල්. Thank you so much for watching my video today. I hope you guys enjoy my video. See you in the next vlog. Bye.